guys දැන් මම හොටෙල් එකට චෙක් ඉන් උනේ මම හිතන්නේ දැන් ඇවිල්ලා වෙලාව මෙහෙ ඇවිල්ලා මෙහින් වෙලාව 8:43යි මම හිතන්නේ ලංකාවේ ටයිම් එකට මම හිතන්නේ පැය දෙකමාරක් ලංකාවේ වැඩි තර මගේ රූම් එක 215 දැන් 215ට යන ගමන් ඉන්නේ මෙහෙද තමයි යන්නේ නැතර මේ හොටෙල් එකේ නම කිව්වොත් හොටෙල් කායම් කියලා තියෙන්නේ මේක තමයි රූම් එක guys okay කාට් කීයක් දාලා ඉන්න bro Hello guys, ඉතින් good morning හැමෝටම. දැන් ටිකකට කලින් තමයි නැගිටලා උස්සක් හිම දාගෙන මම රෙඩි වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න රෙස්ටුරන්ට් එකට යන්න. ඉතින් ඔය විදිහට ඇඳලා ලස්සන හදලා තියෙන්නේ තිබ්බා වගේම හදලා තියෙන්නේ. ඉතින් රූම් එක හරියට පෙන්වන්න බලනවා දා මම රූම් එක පෙන්වන්නම් කොහොමද කියලා. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. දැන් මේකේ කල්පනා කරලා තියෙන්නේ මේ බෙඩ් එක මොකටද මට කියලා. ඇත්තටම මේ එක බෙඩ් එක විතරයි ඉන්නේ. මේ අනිත් එක නිකන් ෆ්‍රී එකේ තියෙන්නේ. මේ ඊට පස්සේ අපිට මේ ෆ්‍රෙන්ඩ් මොකක් තමන් කැමති විදිහට දාගන්න. මේකේ තියෙන මොන හරි මේ ඉන්වෙන්ට්ස් අනම්මන මොන හරි දාන්න පුළුවන් සේෆ් ලොකර්ස්. ඒ තමයි දුන් ටික මොන හරි තව තියෙනවා නම් ඔෆිෂියල් දේවල්. ඒ ටික තියන්න හොඳටම මේ ස්පේස් එක ඇති ඉතින් එක්කෙනෙක්ට. මොකද මම විතරක් රූම් එකේ ඉන්නේ. මේක තාම මම හැදුවේ නැහැ. මේ විදිහට තමයි මේ පේන්නේ. ලංකාවේ වගේ නේ තනිකර ඉතින් ගොඩාක් කොන්ක්‍රීට් වනාන්තරයක් හැබැයි මේක ඉතින් සංවර්ධනය රටන්නේ ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ලොකුවට මේ කාලගුණය ගැන මේ දැනෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනා ලගේජ් එක ටීවී එක තිබ්බා ටීවී එකක් බලන්න වෙලාවක් නැහැ guys. මම ඉහළ වෙලා ගොඩක් ටයර්ඩ් හින්දා මම නිදාගත්තා. මේ වොෂ්රූම් එක වගේ තමයි ලක්ෂරි වොෂ්රූම් එකක් තියෙන්නේ. මේ හේර් එකක් තියෙනවා. මම ගොඩක් දුරට මම තමයි මගේ සබන්කට පාවිච්චි කරන්නේ. මම ගොඩක් දුරට හොටෙල් වල කියන සබන් යූස් කරන්නේ. මේ හදිසි වොෂ්රූම් එකේ හදිසි මොකක් හරි මේ ඇත්තටම ගොඩක් කටි කල්පනා කරන්නේ නැති මේ මොකටද මේ වොෂ්රූම් එකේ මේ ටෙලිෆෝන් එක හිතන්නකෝ දැන් මේක මොකක් කියලා මොකක් කරන්න හදිසිම අවස්ථාවේදී තර කියන්න දෙයක් නැත්නම් අපිට වොෂ්රූම් එකේ ඉන්න අවස්ථාවේදී අපිට එළියට යන්න බෑනේ. එතකොට වොෂ්රූම් එකෙන් කවදා තවත් රූම් එකේ තව ඇතුලේ ඉන්නවනේ යාළුවා ප්ලෑන් ෆෝන් එකක් තියෙනවා ඇතුලේ. ඒතර මේකෙන් කතා කරලා කමියුනිකේට් කරගන්න පුළුවන් මොකක් හරි හදිසි අවස්ථාවක. ඒ විදිහට තමයි තියෙන්නේ. මේක තනිකරම ෆොටෝටක් තියෙනවා. මේක තමයි කෙටියෙන් කිව්වොත් කතන්දරේ. අපි යන්නේ දැන් රෙස්ටුරන්ට් එකට ගිහලා බ්‍රෙක්ෆාස්ට් එක ගමු. දැන් රෙස්ටුරන්ට් එක තියෙන්නේ 10th floor එකේ කියලා කියනවා. මම ඉන්නේ 2nd floor එකේ. එතකොට කාඩ් එක මේක. මගේ කී කාඩ් එක කායම් හොටෙල් 215. මේකේ තියෙනවා අතටම මේ තියෙන මේක දාලා තියෙන මෙහෙම තමයි රෙස්ටුරන්ට් 500 හොස්කිපන් එකට 820 මේ ඇත්තට මේ දාලා එක්ස්ටෙන්ෂන් අපිට කතා කරලා එහෙම උනොත් කෑම රූම් එකට ගෙන්න ගන්න පුළුවන් මොකද මම ඊයේ රෑ නම් ටයර්ඩ් මම රූම් එකේ ඉස්සරහා කෑම ගෙන්න ගත්තේ දැන් යනවා ඩයිනින් කරන්න